Hello and welcome. If you are a student preparing for the 2025 GCA level examination, I want you to answer one question honestly. How do you feel about your general English paper? දැන් ඔයාලා මේ වෙනකොට ක්ලාසස් වලට ගිහිල්ලා පාඩම් කරලා ඔයාලගේ questions කරලා practice කරලා ඔයාලගේ main subjects තුනට හොඳට prepare වෙලා ඉන්නේ. හොඳට පාඩම් කරලා දැන් exam එකට ready වෙලා ඉන්නේ. හැබැයි general English paper එකට ඔයාලගේ මොකද්ද තියෙන plan එක? රයිට් මේ පේපර් එක ටැකල් කරන්න මොකද තියෙන ප්ලෑන් එක මම එහෙම අහන්න හේතුව තමයි ළමයි දැන් ගොඩක් වෙලාට අපි A level කරන අවුරුදු දෙක ඇතුළත අපි අඩුම ෆෝකස් එකක් දෙන ඒරියා එක තමයි ඉංග්‍රීසි කියලා කියන්නේ. හරි මම කියන්නේ ඉංග්‍රීසි මීඩියම් වලින් කරන ළමයෙක්ට නෙමෙයි නමුත් ඉංග්‍රීසි මීඩියම් කරන ළමයෙක්ට උනත් ඒ ළමයෙක් උනත් අර ඉංග්‍රීසි වලට දෙන ප්‍රයොරිටි එක ඉතාම අඩුයි. ඒක අන්ඩර්ස්ටෑන්ඩබල් මොකද හේතුව A levels වල තියෙන කම්පිටිෂන් එකත් එක්ක ඔයාලට එහෙම අර ලොකු ප්‍රයොරිටි එකක් මේකට දෙන්න හැකියාවක් නැහැ. හැබැයි දැන් ඔයාගේ එක්සෑම් එක ඇතුළේදී මේ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකට ලොකු වැලිඩිටි එකක් තියෙනවා. ලොකු වැලියු එකක් තියෙනවා. ඒක නිසා ඒ ගොඩක් ළමයින්ට මේ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක ගත්තට පස්සේ ළමයින්ට පේපර් එක ගැන අවබෝධයකුත් නැහැ, ස්ට්‍රක්චර් එක ගැන අවබෝධයකුත් නැහැ, කොහොමද ක්වෙස්චන්ස් වලට ආන්සර්ස් ලියන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ. මොකද එයාලා කාලයක් තිස්සේ මේක කරලා නැහැ. රයිට් ඒක නිසා අපි කණ්ඩක් කරනවා මේ 25 එක්ස්ට්‍රීම් කියන සෙමිනා සීරීස් එක දැන් මේක අපි ගිය අවුරුද්දෙත් කණ්ඩක් කරා 24 එක්ස්ට්‍රීම් කියලා නමුත් මේ අවුරුද්දේ ඒක ගොඩක් එන්හෑන්ස් කරලා තමයි තියෙන්නේ ඒක නිසා මේක වාගේ එක්සෑම් එකට ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකට සෑහෙනම බෙනිෆිෂල් වෙයි එතකොට මේක අපේ සෙමිනා සීරීස් එකේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක සෙමිනා සීරීස් එක කණ්ඩක් කරන්නේ මම so I'm Subhashita Wattepitiya and I'm a research assistant at UNICEF and I'm an academic English instructor as well right so පොඩක් මේ සෙමිනා සීරීස් එක ගැන මම පොඩි ඕවර්විව් එකක් දුන්නත් ඔයාලට ඇත්තටම මේ සෙමිනා සීරීස් එක කන්ඩක්ට් කරන්න හේතුව තමයි මෙන්න මේක. හරි මෙන්න මේක ඒ කියන්නේ ඔයාලට පේනවා මේ ජෙනරල් ඉංග්‍රීසි වල performance of candidates. right ඒ කියන්නේ මේ පේපර් එකට ලියපු candidates ලගේ performance එක. එතකොට මේක හැම අවුරුද්දෙම ඔයාලට පේනවා මේ under 10% තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ percentage of A passes. රයිට් ඇතරම ජෙනරල් ඉංග්‍රීසි වගේ පහසු පේපර් එකකට ඔයාට A එකක් ගන්න බැරි නම් මේ ඒක ඇත්තටම ලොකු අභාග්‍යයක්. හරි මොකද ඇත්තටම ප්‍රැක්ටිස් කරලා හරියට ප්‍රැක්ටිස් කරලා හරියට ක්වෙස්චන්ස් ගැන අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියාගෙන පේපර් එකට ගියොත් ඇත්තටම ඉතාම ලේසියෙන් A එකක් ස්කෝර් කරන්න පුළුවන් පේපර් එකක් A එකක් ගන්න පුළුවන් පේපර් එකක් තමයි මේ ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක කියලා කියන්නේ. නමුත් මේ පේපර් එකේ මෙච්චර මේ පර්සන්ටේජ් එකක් විදිහට මේ A passes මෙච්චර අඩු වෙන්න හේතුව තමයි මේ ළමයින්ගේ තියෙන ප්‍රෙපරේෂන් එකේ මදිකම. right මොකද හේතුව අපි A levels කරන අවුරුදු දෙක පුරාවට මේ ඉංග්‍රීසි කියන එක අල්ලන්නවත් නැහැ. ඉතින් ඒ අල්ලන්නවත් නැතුව පේපර් එකට ගියාට පස්සේ මේ වගේ රිසල්ට් එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ෆිසික්ස් ගත්තොත් ඊට පස්සේ කෙමිස්ට්‍රි ගත්තොත් ඒ වගේ සබ්ජෙක්ට් එක අපි කොච්චර පාස් පේපර්ස් කරනවද? කොච්චර අපි මොඩල් පේපර්ස් කරනවද? කොච්චර අපි ක්ලාසස් වලට ගිහිල්ලා ප්‍රිපෙයාර් වෙනවද එක්සෑම් එකට නේද? හැබැයි ජෙනරල් ඉංග්‍රීසි වලට අපි එහෙම කිසිම ප්‍රෙපරේෂන් එකක් වෙන්නේ නැහැ. ඔන්න ඕකේ රිසල්ට් එකක් විදියට තමයි මෙන්න මේ වගේ පර්සන්ටේජ් එකක් ඒ පාසස් වල ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම අර ඉංග්‍රීසි වලට ලොකු පුෂ් එකක් අවශ්‍ය නැති ඉංග්‍රීසි වලට හොඳ ප්‍රොෆිෂන්ස් එකක් තියෙන ළමයි තමයි ඇත්තටම මේ අර මේකේ ක්ලාසස් ගියේ නැති වුණත් අර ඒ පාස් එකක් ගන්න පුළුවන් ළමෙක් ඉන්නේ. අන්නේ ළමයි ටික තමයි මේ ඒ එකක් අරගෙන තියෙන්නේ. රයිට් එතකොට අනිත් ළමයි ටිකට ඔක්කොටම ඒ නැතුව වෙන රිසල්ට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. right හරි එතකොට ගොඩාක් ළමයින්ට ඇත්තට මේකේ ඉන්නේ C හෝ S passes මේකේ මම මේ chart එකේ නැති දෙයක් ඔයාලට කියන්නම් මේක තමයි දැන් ඔය ගොඩක් ළමයි විශේෂයෙන් මේක මේ science stream එකේ ළමයින්ගේ වගේ තියෙන දෙයක් එයාලා හිතනවා ගොඩක් වෙලාවට මේ A levels වලින් පස්සේ දැන් උදාහරණයක් විදිහට first shy එක හෝ second shy එක ඉවර වෙලා A levels වලින් පස්සේ යුනිවර්සිටි එකේ ඉන්න කාලය අතරතුර හෝ ඊට පස්සේ ඉන්ටර්න්ෂිප් එකක් කරන කාලේදී හෝ ජොබ් එකක් කරන කාලේදී හෝ ඒ කාලෙදී Tamanට ඉංග්‍රීසි ජෙනරල් ඉංග්‍රීසි ඕනේ වුණොත් මං ඒ කාලෙදී මේ එක්සෑම් එක ආයෙ දාලා ඉංග්‍රීසි විතරක් අපිට දාන්න පුළුවන් නේ. එක්සෑම් එක ආයෙ දාලා මම මේක ලියලා මං රිසල්ට් එකක් ගන්නවා කියන එක. හැබැයි ඒක ඔයාලගේ තක්කලා අයියලා ඉන්නවනම් ඔයාලා දන්නවා ඇති ඒක ළමයි මේ සෑහෙන අමාරු ඒ වැඩේ කරන්න. රයිට් ඒ කියන්නේ අර එක්සෑම් එකක් කරන කාලෙදිම ඕක කරගන්න ඕනේ. මොකද හේතුව ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක ටිකක් ලොකු පේපර් එකක්. දැන් ඔය දෙවෙනි පාර තුන්වෙනි පාර දාලා ලියන්න පුළුවන් O level ඉංග්‍රීසි වගේ ඒවා.
රයිට්. O level ඉංග්‍රීසි වගේම ඔහොම දෙවෙනි පාර තුන්වෙනි පාර දාලා ලියන්න පුළුවන්. නමුත් දැන් මමත් පර්සනලි දන්න කට්ටියක් ඉන්නවා මේ ජෙනරල් ඉංග්‍රීසි A level ජෙනරල් ඉංග්‍රීසිම අර රට යනකොට මෙයාලගේ හයි ස්ටඩීස් වලට ඕනේ වෙලා මේ එක එක කන්ඩිෂන්ස් වේව් ඕෆ් කරගන්න ආයෙම ලියනවා. ඒ කියන්නේ C එකක් වගේ S එකක් වගේ තියෙන කෙනෙක් නැවත නැවත ලියනවා. ඒතකොට එහෙම තුන් පාර හතර පාර ලියපු අයටත් අර C නම් ඒ තුන් හතර සැරේම ඇවිල්ලා තියෙන C රිසල්ට් එක විතරයි. ඒ කියන්නේ හරිම අමාරුයි අරක කැච් අප් කරගන්න හොඳ රිසල්ට් එකක් අල්ලගන්න හරිම අමාරුයි. මොකද හේතුව අර ඒ තැනට ආයේ මයින්ඩ් එක ගන්න බෑ. ඒ කියන්නේ ඔය ඉස්කෝලේ කාලේට ආයේ මයින්ඩ් එක ෂිෆ්ට් කරගන්න බෑනේ. රයිට්. ඒක නිසා ඒ ලෙවල් කරන සැරෙන්ම මේකත් කරලා ඉවර කරගන්න. එතකොට ඔයාට මේ රික්වයර්මන්ට් එකත් සම්පූර්ණ කරගන්න පුළුවන් වගේ අනිත් සබ්ජෙක්ට්ස් උනත් එක්කම. රයිට්. කවුරුහරි ළමයෙක් හිතන් ඉන්නවා නම් මේ A levels ඉවර කරලා පස්සේ අවුරුද්දක මේ ඔයාට ඕනේ වුණාම මේක කරන්න කියලා එහෙම නැත්නම් ක්ලාස් එකකට ගිහිල්ලා මම එතකොට හොඳට ප්‍රිපෙයාර් වෙලා මේක කරනවා. හරි. එහෙම සමහර ළමයි එහෙම හිතන් ඉන්නවා. හැබැයි මේ වැඩේ හරිම අමාරුයි කරන්න මේ A level general English paper එකට. හරි. O level English වලට ඔයාට ඒක කරන්න පුළුවන්. මොකද ප්‍රශ්න ප්‍රමාණය අඩුයි. paper එකේ තාම පොඩි paper එකක් එන්නේ. නමුත් A level general English වලට ඒක කරන්න ගොඩක් අමාරුයි. ප්‍රශ්න ප්‍රමාණය ගොඩක් වැඩි සහ paper එකේ අර තියෙන changes එක්ක. රයිට්. ඒක නිසා හම්බෙන chance එක ඔයා ඉස්කෝලේ ඒ අදාළ තමන්ගේ මේ කාලය තුල A level කරන කාලය තුල මේ A level paper එකක් general English paper එකක් කරලා ඉවර කරගන්න. ඒතර ඔයාට perfectlyම ඕකේ end එකක් දකින්න පුළුවන් government examinations වල. රයිට්. හරි. එතකොට මේක තමයි ඇත්තටම රිසල්ට් මේක තමයි රීසන් එක රෂනල් එක මේ 25 එක්ස්ට්‍රීම් එක පිටිපස්සේ තියෙන නිසා මේ ජෙනරල් ඉංග්‍රීසි සෙමිනාර් සීරීස් එක පිටිපස්සේ තියෙන මොකද හේතුව ගොඩක් ඒ පාසස් අඩුයි. ඒ පාසස් අඩු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හරි ප්‍රිපරේෂන් එකක් නැති එක. රයිට්. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. දැන් අපි බලමු ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එක. මම පොඩ්ඩක් මේක ඉක්මනට කියනවා මොකද හේතුව ළමයි ඔයාලගේ එක්සෑම් එකට අපි ඊටාම ආසන්න වෙලා ඉන්නේ නේද? ඒක නිසා මම මේක ටක් ගාලා එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එක තමයි මෙන්න මෙතන ඔයාට දාලා තියෙන්නේ. එතකොට මේ පාර ප්‍රෝග්‍රෑම් එකේ 25 එක්ස්ට්‍රීම් එකේ ඔයාට තියෙනවා කම්පෝනන්ට්ස් 3ක්. හරි. ප්‍රයිමරි කම්පෝනන්ට්ස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි core revise, දෙවෙනි එක තමයි paper decode, තුන්වෙනි එක තමයි ultra age. රයිට්. එතකොට පළවෙනි කම්පෝනන්ට් එක, ඒ කියන්නේ core revise එක දැන් අතරම 24 extreme එකේ මම කරේ core revise එක විතරයි. ඒ කියන්නේ exam එකට කලින් දවසේ core revise එක අපි කරා පැය 15ක් විතර වගේ. මම හිතන්නේ උදේ 7 වෙනකන් වගේ කරා. හරි. උදේ 7 වෙනකන් වගේ කරා. ඒතකොට ළමයි එහෙම තමයි exam එකට ගියේ. ඒකල ඒකේ ගොඩාක් promising results උත් තියෙනවා. මට එක ළමයෙක් කිව්වා ඒ ළමයට O level වලට C එකක් තිබ්බේ. හැබැයි A level general English වලට එයා A එකක් ගත්තා කියලා. එතකොට ළමයි ඔයාගේ පළවෙනි කම්පෝනන්ට් එක තමයි මේ core revise කියලා කියන්නේ. මෙතනදී අපි කරන්නේ ඔයාගේ general English paper එකට අදාළ සම්පූර්ණ grammatical knowledge එක ලබා දෙන එක. ඒ කියන්නේ ඔයාගේ general English paper එකට අදාළව තියෙන සම්පූර්ණ grammatical points ටික අපි cover කරනවා මේ core revise එකෙන්. ඒ කියන්නේ එතනින් එහාට ඔයාට paper එකේ grammatically තේරුම් ගන්න බැරි කිසි දෙයක් තියෙන්නේ නැහැ. ඒක guaranteed. එතකොට ගිය අවුරුද්දේත් ඇත්තට මේක අපි කරා core revise එක. දැන් මේ අවුරුද්දෙත් ඒක තියෙනවා. එතකොට මෙතනදී ඔයාට සම්පූර්ණයෙන් අපි grammatical knowledge එක paper එකට අදාළව තියෙන සම්පූර්ණ grammatical knowledge එක දෙනවා. සහ මෙතනදී අපි පොඩ්ඩක් රියලිස්ටික් වෙන්නත් ඕනේ ළමයි. ඒකට හේතුව තමයි දැන් ඔයා මේවා විශේෂයෙන් ඉගෙන ගන්න මේ grammatical points විශේෂයෙන්ම ඉගෙන ගන්න පළවෙනි වතාවට නම් ඔයාට නැවත ඒක එක්සෑම් එකේදී replicate කරන්න තියෙන probability එක ගොඩක් වෙලාවට අඩුයි. මොකද ඔයා ඒවා ඉගෙනගෙන තියෙන එකපාරයි සහ ඉගෙනගෙන තියෙන පළවෙනි පාරට. සවා කලින් ඉගෙනගෙන තිබ්බත් අර A levels වල මේකට දෙන focus එක අඩු නිසා ඔයාගේ මතකයේ රැඳීමට තියෙන හැකියාව ගොඩක් වෙලාවට අඩුයි. ඉතින් ඒකට අපි theoretically දේවල් ඉගෙන ගත්තා කියලාම ඒක එක්සෑම් එකේදී නැවත ඒක apply කරන්න පුළුවන් වෙනවා කියලා law එකක් නැහැ. හරි. ඒක නිසා මේකටත් මම fix එකක් ගෙනල්ලා තියෙනවා. මම මේක ඇතුළේ තව component එකක් දාලා තියෙනවා. ඒක තමයි මේ හැම grammatical point එකක් explain කරාට පස්සෙම ඒකට අදාළ supplementary practice questions අපි කතා කරනවා core revise එක ඇතුලේ. ඒ කියන්නේ ඒ අදාළ grammatical point එක කරාට පස්සේ ඔයාට exam standard supplementary questions ඒ කියන්නේ practice questions අපි මේක ඇතුලේ කතා කරනවා. එතකොට ඔයාට කිසිම විදිහකින් අර exam එකට නැවත ඒක apply කරන්න බැරි වෙන්නේ නැහැ. මොකද ඔයා theory එකක් දන්නවා සහ ඒකෙන් practice activities උත් කරලා තියෙනවා. අර අපි A level වල physics වල theory එක බලනවා ඊට පස්සේ ගණන් හදනවා වගේ. කොච්චර theory බලුවත් වැඩ නැහැ නේ ගණන් හදන්න නැත්තම්. අන්න ඒ වගේ තමයි. right? මේකෙත් අපි theory එක ඉගෙන ගන්නවා practice questions කරනවා. practice questions ගන්නේ මේකත් වැදගත්. මේක තිතා වැදගත්. practice questions ගන්නේ western province එකේ සහ leading provinces සහ schools වල general english papers වලින්.
එතකොට ඔයාට ඒ පේපර්ස් ටිකත් ඇත්තට මේකෙදි කවර් වීමක් වෙනවා. ඒ පේපර්ස් වල තියෙන ක්වෙස්චන්ස් උත් මේකේ කවර් වෙනවා. සහ කෝ රිවයිස් එකට මම දානවා මම විසින් හදපු A level ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකට වඩා වැඩි ස්ටෑන්ඩඩ් එකක් තියෙන ක්වෙස්චන්ස්. රයිට්. එතකොට ඔයාට ඊට වඩා අමාරු ප්‍රශ්නයක් ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ එන්නේ නැහැ. රයිට්. ඊට පස්සේ ඔයාගේ දෙවෙනි කම්පෝනන්ට් එක තමයි ළමයි පේපර් ඩිකෝඩ් කියලා කියන්නේ. දැන් මේකෙන් ඇත්තටම අපි කරන්නේ පාස් පේපර් ඩිස්කෂන් එකක්. එතකොට මේක සුවිශේෂී වෙන්න හේතුව තමයි මෙතන අපි ඩිස්කස් කරනවා පාස් පේපර්ස් 10ක්. ඒ කියන්නේ 20 24 ඉඳන් මේ ලාස්ට් පේපර් එකේ ඉඳන් ඔයාගේ අවුරුදු 10ක් පිටිපස්සට පේපර් සියල්ල සම්පූර්ණයෙන් කතා කරනවා. ඒ කියන්නේ without missing a single thing. right? සම්පූර්ණයෙන් අපි කතා කරනවා පාස් පේපර්ස් වල තියෙන හැම ක්වෙස්චන් එකක්ම කතා කරනවා පේපර් ඩිකෝඩ් එක ඇතුලේ. ඒවා වෙන විදිහ මම කියන්නම් කොහොමද මේ ෂෙඩියුල් එක අදාළ දේවල් ටික මම කියනවා ඉස්සරහට. ඔයා මේක ඉස්සලා හොඳට තේරුම් ගන්න මොකද්ද මේකෙන් කරන්නේ කියලා ප්‍රෝග්‍රෑම් එකේ. එතකොට පාස් පේපර් ඩිස්කෂන් එකේ සම්පූර්ණ අවුරුදු 10ක පාස් පේපර්ස් අපි කතා කරන විශේෂයෙන් ළමයි ජෙනරල් ඉංග්‍රීසි වලට ආවට පස්සේ ඔයාගේ මේ මේන් සබ්ජෙක්ට්ස් වගේම දැන් අපි ෆිසික්ස් ගත්තොත් කම්බයින් මැත්ස් ගත්තත් බයොලොජි ගත්තත් අකවුන්ටිං ගත්තත් මම කොමර්ස් නම් කරේ නෑ ඒ ලෙවල්ස් වලට. එතකොට ඒ වගේ ගත්තත් අපි දන්නවා මේ පාස් පේපර්ස් කියන එක ලොකු ඩිසයිඩින් ෆැක්ටර් එකක් ඔයාගේ එක්සෑම් එකට. රයිට්. ඒ වගේම තමයි ජෙනරල් ඉංග්‍රීසි වලත්. හරි. ජෙනරල් ඉංග්‍රීසි වලත් ඔයා කරන පාස් පේපර්ස් වල පාස් පේපර්ස් කරලා ඒ වගේ ඒ වචන තියෙන ඒ ක්වෙස්චන්ස් තියෙන පේපර් එකක් නෙමෙයි තමයි එන්නේ එක්සෑම් එකට. නමුත් ඒ පාස් පේපර්ස් කරලා හම්බෙන ප්‍රැක්ටිස් එක මාර වැදගත් ඔයා ලියන එක්සෑම් එකට. හරි. ඒක ජෙනරල් ඉංග්‍රීසි වලත් ඒ වගේ තමයි. ඒ කියන්නේ අපි කරන අර කෝ සබ්ජෙක්ට්ස් වගේම ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකටත් ඒක ඒ විදිහටම ඇප්ලයි වෙනවා. පාස් පේපර්ස් මාරම වැදගත්. හරි. එතකොට මේ ගොඩක් දැන් 20 25 දැන් ඔයා ඒ කියන්නේ 2025 A levels නේ ලියන්නේ. එතකොට 20 24 20 23 වගේ පේපර්ස් අතරම ගොඩක් ලේසි ළමයි. 20 22 ගත්තත් ඒ වගේ ලේසි. නමුත් ඔය 20 15 ඊට පස්සේ 16 2017 වගේ පේපර්ස් වල ගොඩක් අමාරුයි. right ඒ කියන්නේ compared to the recent papers right ඒ වගේ papers ටිකක් complex. ඒතර අපිට ඒ papers උත් මේකෙන් අවුරුදු 10ක් කරනවා කියන්නේ ඒ papers උත් මේකෙන් අහු වෙනවා. right දැන් මෙහෙමයි දැන් මේ A level paper එකක් ගොඩාක් අපි comprehensively කතා කරන්නෙත් නැහැ. ඒක තේරුමකුත් නැහැ. ඒ කියන්නේ ගොඩාක් විස්තරාත්මකව කතා කරලා තේරුමකුත් නැහැ. ඒ වගේම නිකන් ඔහේ උත්තර දාගෙන ගිහලා තේරුමකුත් නැහැ. ඒකට අවශ්‍ය මේ weight එක දෙන ගමන් ඒ questions වලට අදාළ කරන significance එක අපි ලබා දෙන ගමන් ඒක ඒ ක්වෙස්චන්ස් වල තියෙන පොයින්ට් එක වගේ ඔලුවට යන ගමන් තමයි මේ පේපර් ඩිස්කෂන් එක කරන්නේ. එතකොට ඒක තමයි පේපර් ඩිකෝඩ් එක. එතකොට කෝ රිවයිස් එකයි පේපර් ඩිකෝඩ් එකයි ඉවර වෙනකොට ඔයා හොඳ ඩිමාන්ඩින් පොසිෂන් එකකට එනවා ඔයාගේ පේපර් එකට අදාළව. ඊට පස්සේ අපේ අන්තිම කම්පෝනන්ට් එක තමයි 25 එක්ස්ට්‍රීම් එකේ අල්ට්‍රා ඒජ් කියලා කියන්නේ. අල්ට්‍රා ඒජ් එකෙන් අපි කරන්නේ ටාගට් පේපර් ඩිස්කෂන් එකක්. ඒ කියන්නේ ඔයාගේ පේපර් එකට එන්න පුළුවන් මොඩල් පේපර්ස් කියලා අපි කියන්නේ නේද? අන්න ඒ වගේ මොඩල් පේපර්ස් 3ක් අපි ඩිස්කස් කරනවා මේ අල්ට්‍රා ඒජ් එක ඇතුලේ. එතකොට මෙතන විශේෂයෙන් දාලා තියෙනවා යටින් පොඩි ලයින් එකක්. ඒ පේපර්ස් අනිවාර්යෙන් එක්සීඩ් කරනවා එක්සැමිනේෂන් බෙන්ච්මාර්ක්ස්. මේක ගැරන්ටීඩ්. මොකද මේ පේපර්ස් මම හදන්නේ. එතකොට අනිවාර්යෙන් A level පේපර් එකට වඩා දෙගුණයක් විතර අමාරුයි මේ අල්ට්‍රා ඒජ් එකේ පේපර්ස්. හරි. අල්ට්‍රා ඒජ් එකේ ටාගට් පේපර්ස් එක ගැරන්ටීඩ්. අනිවාර්යෙන් අමාරුයි දෙගුණයක් තුන්ගුණයක් වගේ අමාරුයි මේ අල්ට්‍රා ඒජ් එකේ මොඩල් පේපර්ස් 3. ඒ කියන්නේ ඔයා මේ 3 මගෙත් එක ප්‍රැක්ටිස් කරලා ගියාට පස්සේ ඔයාට නිකන් අර සෑහෙන ලේසි පේපර් එකක් තමයි ඒකට සාපේක්ෂව ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ එන්නේ. හරි. ජෙනරල් ඉංග්‍රීසි පේපර් එකේ එන්නේ ඒකට සාපේක්ෂව සෑහෙන ලේසි පේපර් එකක්. එතකොට දැන් ඒක තමයි අල්ට්‍රා ඒජ් එකේ කතාව. එතකොට මට මෙතන ඔයාලට තව නොටිෆයි කරන්න ඕන දෙයක් තමයි මේ කෝ රිවයිස් එකයි පේපර් ඩිකෝඩ් එකයි අල්ට්‍රා ඒජ් එකයි කියන එක එකට කම්බයින් වෙලා තියෙන්නේ පුතා. මේ කම්පෝනන්ට්ස් තුන එකට කම්බයින් වෙලා තියෙන්නේ. මේවා එකට එකක් ඩිස්ටින්ක්ට් නෙමෙයි. ඒ කියන්නේ එකට එකක් වෙන් වෙන්ව නෙමෙයි තියෙන්නේ. හරි. එකට එකක් කම්බයින් වෙලා තියෙන්නේ. රයිට්. එතකොට දැන් කවුරුහරි ළමෙක් ඉන්නවා නම් මම කෝ රිවයිස් එකට විතරක් ඇවිල්ලා එක්සෑම් එකට. ඊට පස්සේ පේපර් ඩිකෝඩ් එක මම පහස් පේපර්ස් ටික විතරක් බලාගෙන යනවා. එහෙම නැත්නම් අල්ට්‍රා ඒජ් එක. ඒ කියන්නේ ටාගට් පේපර්ස් තියෙන්නේ. ඒක තමයි ටාගට් ක්වෙස්චන්ස් තියෙන්නේ. අර මොනවද අර සිංහලෙත් කියන්නේ අනුමාන කියලා දැන් ඔයාලා සමහර ළමයි හොයනවානේ අන්තිමේ අනුමාන මොනවද කියලා. රයිට්. ඒතර ඒ ටික විතරක් මම බලාගෙන යනවා. මම මේක විතරක් බලාගෙන යනවා. එහෙම කරොත් ඔයාට අර ගැරන්ටී කරන්න බෑ හොඳ රිසල්ට් එකක්. මට මගේ පැත්තෙන්. හරි. ඒ කියන්නේ ඔයා දැන් මේ වෙලාවේ ජෙනරල් ඉංග්‍රීසි වලට ඒ මට්ටමේ හිටියත් ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයා ඉන්නේ හොඳ ක්ලාසස් එහෙම නැත්නම් ඉංග්‍රීසි මීඩියම් හරි කරලා තියෙනවා. ඒ මොන මට්ටමක ඔයා හිටියත්. හරි. ඔයාට මේ කම්පෝනන්ට්ස් තුන කවර් කරගන්න එක මාර වැදගත්. හරි. මොකද A level සායවා ලියන්නේ අවුරුද්දකින්. හරි.
ආය ලෙවල්ස් යන ලිව්වොත් ලියන්න ආය අවුරුද්දකින්. ජෙනරල් ඉංග්‍රීසි හරි මොකක් හරි එකක් ඒ කියන්නේ මේක විතරක් ලිව්වත් ආය ලියන්න අවුරුද්දකින්නේ. එතකොට ඒ වෙනකන් අවුරුද්දක් තියෙනවා. ඉතින් ඒ හරියට ප්‍රැක්ටිස් වෙන එක හරියට තමන්ගේ මැක්සිමම් එෆර්ට් එක දාන්න එක මාර වැදගත්. රයිට් ඒක නිසා මේ තුනක් නෙමේ මේ තුන එකක් මේ තුන තනි යුනිෆයිඩ් ප්‍රෝග්‍රම් එකක්. ඒ කියන්නේ මේ තුන ඒකාබද්ධ වෙලා තියෙන්නේ. රයිට් කෝරිවයිස් එකට එන්න ඒක කම්ප්ලීට් කරන්න පේපර් ඩිකෝඩ් එකට එන්න ඒක කම්ප්ලීට් කරන්න අල්ට්‍රයිච් එකට එන්න ඒක කම්ප්ලීට් කරන්න ඔයාට හොඳ ප්‍රැක්ටිස් එකක් ඔයාගේ එක්සෑම් එකට අරගන්න පුළුවන්. හරි. එතකොට මේ තුන කම්ප්ලීට් කරාට පස්සේ මට හිතෙන්නේ නැහැ ඒ කරන ක්වෙස්චන්ස් ප්‍රමාණය සහ ඒ හම්බෙනවට තියරිටිකල් ඉන්පුට් එකත් එක්ක ඔයාට පේපර් එක කිසිම අමාරුවක් වෙයි කියලා. රයිට්. හරි. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු ළමයි. රයිට්. එතකොට දැන් ඊළඟ වැදගත් දේ තමයි ඔයාට මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එකේ ෂෙඩියුල් එක. කවද්ද මේක කොයි වෙලාවටද කොහොමද තියෙන්නේ. ඔයාගේ එක්සෑම් එක තියෙන්නේ ළමයි 24. ඒ කියන්නේ නොවැම්බර් මාසේ 24 තමයි එක්සෑම් එක තියෙන්නේ. එතකොට කෝ රිවයිස් එක තියෙන්නේ 21 වෙනිදා නොවැම්බර් 21 වෙනිදා දවල් 1 ඉඳලා පාන්දර 1 වෙනකම් පැය 12ක් තියෙනවා. එතකොට මේක මං ගිය අවුරුද්දේ පැය 15ක් කරා. මොකද ඒක අර එකයි තිබ්බේ. කියන්නේ ගිය අවුරුද්දේ 24 එක්ස්ට්‍රීම් එක කම්පෝනන්ට් එකයි තිබ්බේ. ඒතකොට අර ප්‍රශ්නත් මැද්දෙන් කරන ගමන් තමයි කරේ. එතකොට කෝ රිවයිස් එක පැය 12ක් තියෙනවා. ඒතර පැය 12ක් ඇතුළත ඔයාලට තේරෙන්න ඕනේ මේක ලොකු කම්පෝනන්ට් එකක්. ඒක අර සම්පූර්ණ ග්‍රැමර් ටික කතා කරනවා කියලා කියන්නේ මේක මේ පැය 3න් 4න් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. රයිට් මේ ප්‍රැක්ටිස් ක්වෙස්චන්ස් උත් එක්ක. එතකොට කෝ රිවයිස් එක අපි මේ විදිහට කම්ප්ලීට් කරනවා. පැය 12ක් අරගෙන ඒක තියෙන්නේ 21 වෙනිදා. ඊට පස්සේ 22 වෙනිදා වාට තියෙනවා පේපර් ඩිකෝඩ් එක. ඒ කියන්නේ පාස් පේපර් ඩිස්කෂන් එක හවස 4 ඉඳන් පහවදා උදේ 7 වෙනකම්. හරි. ඒ කියන්නේ පැය කීයද? පැය 15ක් තියෙනවා ඒක. හරි. පාස් පේපර් ඩිස්කෂන් එක පැය 15ක් තියෙනවා. 4 ඉඳන් පහවදා උදේ 7 වෙනකම් 22 වෙනිදා. අල්ට්‍රා ඒජ් එක තියෙනවා 23 වෙනිදා හවස 3 ඉඳන් පහවදා ඒ කියන්නේ ඔයාට එක්සෑම් එක තියෙන දවසේ 3 වෙනිදා එක්සෑම් එක තියෙන දවසේ 3 වෙනකම්. හරි. එක්සෑම් එක තියෙන දවසේ 3 වෙනකම්. ওই විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එකේ ෂෙඩියුල් එක තියෙන්නේ. එක්සෑම් එක තියෙනවාට 24 වෙනිදා. ඒක මම හිතනවා දන්නවා. එතකොට මේක තව චුට්ටක් අපි විස්තර කරගත්තොත් දැන් ඔයාට තියෙනවා මේ 21 වෙනි සිකුරාදා දවසක් එන්නේ. ඒක පර්ෆෙක්ට් ඔපචුනිටි එකක් ඇත්තට. මොකද වීකෙන්ඩ් එකක් සෙට් වෙනවා. හරි. සහ මේකෙදී අර මේ සයන්ස් ස්ට්‍රීම් එකේ ළමයින්ටම මාර වාසියක් තියෙනවා. මොකද හේතුව අර ප්‍රයිමරි සබ්ජෙක්ට්ස් උන ඉවරයි. ඊට පස්සේ තමයි මේ ජෙනරල් ඉංග්‍රීසි එක සෙට් වෙන්නේ. ඉතින් අර මේ වීකෙන්ඩ් එක සෑහෙන ලොකුවට කැපිටලයිස් කරන්න පුළුවන් ඒ වගේ ළමයින්ට. එහෙම නැත්නම් අනිත් ළමයින්ටත් ඒක කිසිම ගැටලුවක් නැහැ. හරියට මැනේජ් කරගෙන වැඩේ කරගන්න තියෙන්නේ. එතකොට 21 වෙනිදා සයින්ස් ටෙක්නෝලජි එහෙම නැත්නම් කෙමිස්ට්‍රි පාර්ට් 2 එක තියෙනවා. එහෙම නැත්නම් ෆ්‍රෙන්ච් ළමයින්ට එක්සෑම් එක තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ පොලිටිකල් සයන්ස් එකක් 5යි 10යි වෙනකන් නේද? ඒතර ඇත්තම ඒ වෙනකන් නම් ඉන්න බෑ. මොකද හේතුව මේ පැය 12ක ප්‍රෝග්‍රෑම් එකක් නේ මේක. ඒක නිසා මම මේක හරියටම එකට පටන් ගන්නවා. හරි. එකට පටන් ගන්නවා. ඒතර පාන්දර පැය 12කින් ඉවර වෙනවා. හරි පැය 12කින් කෝරි වයිස් එක ඉවර වෙනවා. ඊට පස්සේ නොවැම්බර් 22 සෙනසුරාදා ඔයාට තියෙනවා මේ කොමන් ජෙනරල් ටෙස්ට් එක. හරි සාමාන්‍ය පොදු පරීක්ෂණය. ඒතර හැම ළමයා මේක ලියන්න ඕනේ. එතකොට මෙතනදී අපි පේපර් ඩිකෝඩ් එක අපි පටන් ගන්නවා. හවස 4ට ඔයාට එක්සෑම් එක ඉවර වෙන 10:00මාරට. ඒතර හවස 4ට පටන් ගන්නවා පේපර් ඩිකෝඩ් එක. ඒක පහුවදා උදේ 7 වෙනකන් යන පැය 15ක් යනවා. හරි. පැය 15ක් කන්ඩක්ට් වෙනවා පේපර් ඩිකෝඩ් එක. ඊට පස්සේ ඉරිදා ඒ කියන්නේ නොවැම්බර් 23 ඉරිදා ඔයාට තියෙනවා හවස 3ට පටන් ගන්නවා අල්ට්‍රා ඒජ් එක. ඒ කියන්නේ ඔයාගේ ටාගට් පේපර් ඩිස්කෂන් එක අපි පේපර්ස් 3ක් කතා කරනවා කියලා මම කිව්වා අර එක්සෑම් එකට වඩා අමාරු. ඒ පේපර්ස් වල ඩිස්කෂන් එක පටන් ගන්නවා. එතකොට ඒක හවස 3 ඉඳන් පහුවදා එක්සෑම් එක තියෙන දවසේ පාන්දර 3 වෙනකන් යන. ඒතකොට පොඩි නින්දක් අරගෙන ඔයාට එක්සෑම් එකට යන්න පුළුවන්. පොඩි සැක්‍රිෆයිස් එකක් කරන්න තියෙනවා. මගේ පැත්තෙන් මම ලොකු සැක්‍රිෆයිස් එකක් කරනවා. ඒකට වඩා පොඩි සැක්‍රිෆයිස් එකක් තියෙනවා කරන්න. රයිට්. ඊට පස්සේ 24 සඳහාට ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක තියෙන උදේ 8යි 30 ඉඳන් 11:40 වෙනකන් පේපර් 2 එක. ඊට පස්සේ 1 ඉඳන් 2 වෙනකන් පේපර් 1 එක විදියට ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක තියෙනවා. එතකොට ඔයාගේ පේපර් එක එතනින් ඉවර වෙනවා. රයිට්. හරි. ඕක තමයි ප්ලෑන් එක. එතකොට දැන් ප්‍රෝග්‍රෑම් එක කොහොමද කන්ඩක්ට් කරන්න කියලා වට ප්‍රශ්නයක් ඇති. රයිට්. ප්‍රෝග්‍රෑම් එක කන්ඩක්ට් වෙන්නේ මෙන්න මේ විදිහට. එක්සෑම් එක තියෙන of course 24. එතකොට කෝ රිවයිස් එක දැන් මම ඩේට්ස් ටිකයි ටයිම් එක ළමයි කිව්වේ. කෝ රිවයිස් එක තියෙන YouTube ප්‍රීමියර් එකක් විදිහට. හරි කෝ රිවයිස් එක තියෙන YouTube ප්‍රීමියර් එකක් විදිහට. ඊට පස්සේ පේපර් ඩිකෝඩ් එක තියෙන YouTube ලයිව් එකක් විදිහට. අල්ට්‍රා ඒජ් එකක් තියෙන YouTube ලයිව් එකක් විදිහට.
රයිට්. එතකොට දැන් මේකේ පේමන්ට්ස් ඇන්ඩ් ෆීස් කොහොමද තියෙන්නේ? හරි දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ලොකු එක්ස්ටෙන්සිව් ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද මේකේ පේමන්ට්ස් ඇන්ඩ් ෆීස්? තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට්ලි ෆ්‍රී. හරි කම්පලිටලි ෆ්‍රී of චාර්ජ් තියෙන්නේ 24 එක්ස්ට්‍රීම් එකත් කරේ කම්පලිටලි ෆ්‍රී of චාර්ජ් හැබැයි ඒක තිබ්බේ core device එක විතරයි නමුත් මේකට ඇඩිෂනල් කම්පොනන්ට්ස් දෙකක් ඇඩ් කරලා තියෙනවා කම්පලිටලි ෆ්‍රී of චාර්ජ් තියෙන්නේ හේතුව මම A levels උගන්වන ටීචර් කෙනෙක්වත් O level English එකත් එහෙම ටීච් කරන්නේ නැහැ එතකොට අර අපේ පැත්තෙන් ඔයාගේ එක්සෑම් එකට මොනවා හරි හෙල්ප් එකක් වෙනවා නම් ඒක තමයි අපේ තියෙන සැටිස්ෆැක්ෂන් එක at the end of the day රයිට් එතකොට මේක ෆ්‍රී of charge කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ලෝ quality එහෙම නැත්නම් low level නිකන් අර නිකන් ෆ්‍රී එකේ වා නිකන් ඇවිල්ලා නිකන් මොනවා හරි එකක් ඉගෙන ගත්තා නිකන් ලෙටර් එකක් ලියන විදිහ ඉගෙනගෙන ගියා රයිට් එහෙම එකක් නෙමෙයි මේක ඔයාලට පේනවා හොඳටම ස්ට්‍රක්චර් කරලා තියෙන්නේ ඒ කියන්නේ paid විදිහට දෙන්න පුළුවන් ඩිලිවර් කරන්න පුළුවන් එකක් තමයි ඔයාලට completely free දෙන්නේ දැන් මේක කම්ප්ලීට්ලි ෆ්‍රී එහෙම නැත්නම් එන්ටයර්ලි ෆ්‍රී කියන එකෙන් කියන්නේ මොකක්ද කියලාත් ගොඩක් වෙලාවට ළමයින්ට කියන්න ඕනේ මොකද හේතුව ළමයි නැත්තම් මේක මිස් ඉන්ටර්ප්‍රිට් කරගන්න සහ සමහර ගුරුරුත් මේක මිස් ඉන්ටර්ප්‍රිට් කරලා තියෙනවා. ඒක තමයි මේ දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ෆ්‍රී කියලා core device එක ෆ්‍රී. හැබැයි paper decode එකට යනකොට payment එකක් කරන්න ඕනේ. ඒ වගේ conditions මේකේ නැහැ. entire program එකම ෆ්‍රී. ඒ කියන්නේ ඔයාට core device එකත් free, paper decode එකත් free, ultra H එකත් free. තව දෙන මම මේ කියන්නේ මේ program එකට අදාළව ඔයාට issue කරන documents ටිකක් තියෙන ඒ ටිකත් ඔයාට free. entire program එකම free. මගේ ටාගට් එක තමයි ඔයාගේ general English result එක වැඩි කරන එක. රයිට් අපි හැම දෙයක්ම කරන්නේ සල්ලි බලාපොරොත්තු වෙන්නේ නෙමෙයිනේ සමහර දේවල් තියෙනවා අපි කැමැත්තෙන් ආසාවෙන් කරන දේවලුත්. රයිට්. ඒතර මේක ඒ වගේ එකක්. හැබැයි ඒකෙන් මේක අන්ඩර්ස්ටිමේට් කරන්න එපා. ඔයාට පුළුවන් ඉතින් මේක කම්පෙයාර් කරලා බලන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ කන්ටෙන්ට්ස් අර දේවල් කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. සමහරවිට general English වලට paid programs බව තියෙනවා. ඒවත් එක කම්පෙයාර් කරලා බලන්න මෙච්චර කන්ටෙන්ට් එකක් ඔයාලට ඩිලිවර් වෙනවද කියලා. ඒකලව කම්පෙයාර් කරලා බලලා ඇත්තට මේ paid program එක හොඳයි නම් ඔයාලට පුළුවන් ඒකට යන්න කිසි ගැටලුවක් නැහැ. රයිට් හරි මං හිතනවා මේ මෙච්චර එක්ස්ටෙන්සිව් ප්‍රෝග්‍රෑම් එකක් ඩිලිවර් වෙන්නේ නැතුව ඇති කියලා වගේ එක්සෑම් එකට. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ ළමයි core device එකේ YouTube Premium එකක් දෙන්න හේතුව තමයි දැන් ඔයාට තේරෙනවා paper decode එක පැය 15යි. හරි. ඊට පස්සේ YouTube live එකත් පැය 12යි. YouTube live එක පැය 12යි Ultra HD එකේ. ඒතකොට එතන පැය 27ක් තියෙනවා. සහ දැන් ඔය මං මේ කම්පියුටර් සයන්ස් තමයි ලෙක්චරින් කරන්නේ. එතකොට ඒ වගේදී අර මේ පොඩි සෙෂන්ස් කීපයකුත් තියෙනවා වීකෙන්ඩ් එකේ. ඒතර එදටත් මම සෙෂන්ස් දෙකක් විතර වගේ සෙට් වෙනවා. එතකොට තනිකරම සිකුරාදා කතා කරන්න පටන් ගත්තාම මේ කතා කරලා ඉවර වෙන්නේ සන්දා. non stop කතා කරෙල්ලක් තමයි තියෙන්නේ. ඒක නිසා බැරි වෙලා හරි මගේ උගුර මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා තමයි ඇත්තටම කතා කරේ මොනවා හරි ට්‍රබල් එකක් එයි කියලා තමයි මම ඇත්තටම මේ පළවෙනි එක YouTube Premium එකක් විතර දෙන්නේ. මොකද හේතුව අර ඒතර රූම් එකක් තියෙනවා හොඳ මේ ෆ්‍රෙෂ් වෙලා නැවත එන්න පුළුවන්. YouTube live දෙක කරන්න පුළුවන් මැද්දෙනුත් අපිට ස්පේස් එකක් තියෙනවා ගැටලුවක් නැහැ. දැන් ඔයාට අහන් ඉන්න වුණාට මට කතා කරන්න එපේ. රයිට්? ඒක නිසා තමයි මේ පළවෙනි එක YouTube Premium එකක් දෙන්නේ. ඉතින් Premium කියන්නේත් ඔයාලා දන්නවා live වගේම තමයි. ඔයාට ඇවිල්ලා ඒක හරියට මේකට ප්‍රමිය කරනවා. එතකොට එකට ඉවර වෙනවා. ඔයාට ඒ අදාළ කාලය තුල ඇවිල්ලා ඒ කාලෙම ඒක ඉවර කරගත්තා නම් වැඩේ ලේසි. අනිත් දෙක paper decode එක සම්පූර්ණ pass papers 10ම කරන්නේ live. ඊට පස්සේ ultra H එකත් සම්පූර්ණයෙන් live තියෙන්නේ. එක්සෑම් එකට කලින් දවසේ right? හරි එහෙනම් මම හිතනවා මේ program schedule එක සහ මේ delivery modes ටික කොහොමද මේක deliver කරන්නේ කියන එක ගැන ඔයාට අවබෝධයක් ඇති කියලා සහ වැදගත්ම දේ මේකේ payments ගැන අවබෝධයක් ඇති කියලා. ඉතින් payments කියන්නේ payment එකක් ඔයාට කරන්න නැහැ. right ඊට පස්සේ අපි let's move on to the next slide. right එතකොට මෙතනදී මම ඔයාලට දාලා තියෙන එක වැදගත් දෙයක් ඒක තමයි මේ ඇයි මේ program එක ඔයාගේ general English exam එකේ success එකට හේතු සාධක වෙන්නේ. මොකද්ද මේකේ හේතුව? ඇත්තටම මේකේ හේතුව තමයි ළමයි මේ the power of repetition කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ මේ program එක success වෙන්න හේතුව තමයි ඔයා day 1 එකේදී day 1 එකේදී ඔයා theoretical points එහෙම නැත්නම් grammatical points ටික ඉගෙන ගන්නවා සම්පූර්ණයෙන් A to Z. ඊට පස්සේ day 2 එකට ආවට පස්සේ ඒ grammatical points පදනම් කරගෙන ඒ වගේ කරපු ප්‍රශ්නවල තියෙන understanding එක පාවිච්චි කරලා සම්පූර්ණයෙන් pass papers අවුරුදු 10ක කරනවා. එතකොට මොකද වෙන්නේ? අර day 1 එකේ සහ day 2 එකේ ඔයා ඉගෙන ගන්න දේවල් ටික හොඳට ඔළුවේ solidify වෙනවා. ඊට පස්සේ day 3 එකට ආවට පස්සේ අපි exam standard එකට වඩා අමාරු හරි එක්සෑම් එකට වඩා අමාරු ෆුල් පේපර්ස් 3ක් සාකච්ඡා කරනවා. එතකොට අර day 1 සහ day 2 සහ day 3 එකේ තියෙන සම්පූර්ණ knowledge එක ඔයාගේ ඔළුවේ හොඳට ධාරණය වෙනවා. හරි. අර memory retention එක වගේ වැඩි වෙනවා එක්සෑම් එකට 24 වෙනිදා යනකොට.
මොකද හේතුව දැන් ඔයා මේක එක දවසක් නම් ඉගෙනගෙන යන්නේ නිකන් පැය 10ක වගේ සෙමිනාර් එකක් ලොකු සෙමිනාර් එකකට ගිහිල්ලා ප්‍රශ්න ටිකුත් කරලා රචනාවක් දෙකක් ක්ලීන් විදිහට කතා කරලා ගියා කියලා වාට එහෙම ලොකු මේ රිටෙන්ෂන් එකක් මෙමරි එකේ තියෙන්නේ නැහැ මතකේ තියෙන්නේ නැහැ ළමයි අපි ප්‍රැක්ටිකලි දන්න දේනේ නේද? හරි ෆිසික්ස් වල එහෙම අපි තියරි එකක් පාඩම් කරගෙන ගියා කියලා එක්සෑම් එකට කලින් දවසේ ගණන් ටිකක් හදලා ගියා කියලා එක්සෑම් එකට පුරුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක්සෑම් එකට ඒක මේ අපිට ඒක යූස් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. රයිට් අපි හොඳ ප්‍රැක්ටිස් එකක් කරලා ගිහිල්ලා තියෙන්න ඕනේ. නැවත නැවත වතාවක් ඒ තියරි එක පාවිච්චි කරලා ගණන් හදලා තියෙන්න ඕනේ. ඒතර තමයි අපිට මේ විදිහට එක්සෑම් එකේදී හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන වාට ෂෝට් ස්පෑන් ඔෆ් ටයිම් තිබ්බට පොඩි කාලයක් තිබ්බට ඔයා මේ කාලය අතරතුර එකම දේ නැවත නැවත ගොඩක් සැරයක් කරනවා. අර පේපර්ස් වලින් තියරි වලින් සහ ටාගට් පේපර්ස් වලින්. එතකොට ඔයාට 24 වෙනිදා තියෙන එක්සෑම් එකේ එෆර්ට්ලෙස්ලි ඔයාගේ පේපර් එක කිසිම ගැටලුවක් නැතුව ලියා ගන්න පුළුවන් වෙනවා හොඳ උසස් මට්ටමකින්. හරි. රයිට් ඒ කියන්නේ ඒ එකක්ම අනිවාර්යෙන් කියන්නේ මේ හොඳ රිසල්ට් එකක් කියලා කියන්නේ නිකන් මම හොඳ රිසල්ට් එක කියන්නේ BC නෙමෙයි. හරි ඒ එකක්. හරි. ඒ එකකට මට ටාගට් කරන්න පුළුවන්. හරියට මේ වැඩේ හරිය උනන්දුවකින් කරගෙන ගියොත්. රයිට්. එතකොට මේ අර දැන් එක්සෑම් එක අතරතුරේදී දැන් ඔයාලා දන්නවා මේ සිකුරාදා එක්සෑම් එක ලියලා ඉවරනාට පස්සේ විශේෂයෙන් මම මේකත් කියන්නම් මේ මෙතනදී ළමයි දැන් සිකුරාදා එක්සෑම් එක ඉවරනාට පස්සේ ඔයා දැනගන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා කියලා. එතකොට ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. එතකොට සිකුරාදා එකට ඇවිල්ලා හරියටම හරි මේක පටන් ගන්න ඕනේ. මේක පටන් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාර දැන් එක්සෑම් එක හරි ඉංග්‍රීසි තියෙන්නේ. එතකොට ඒකත් එක්ක අර ඔයාට අමතක වෙන්න පුළුවන්. ඒකෙන් දෙක අපරාධයක් වෙන්න පුළුවන්. රයිට්. මොකද හේතුව දැන් සිකුරාදා පටන් ගන්න. ඒතර සිකුරාදා දැන් මේක බලන්න පටන් ගත්තොත් සාමාන්‍යයෙන් නිකන් හවස 4ට 5ට වගේ ඒක අපරාධනේ. ඒතර ඔයා නිකන් පැය කීපයක් ගිහිල්ලා ආවට මේක බලන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා පටන් ගන්නකොට එක්සෑම් එක ඉවර කරලා මං කියන්නේ ඉක්මනට ගෙදර ඇවිල්ලා මේකට ප්‍රිපෙයාර් වෙන්න කියන එකයි මට කියන්න ඕනේ. හරි එක්සෑම් එක ඉවර කරා ආව ප්‍රිපෙයාර් වුණා. මේ සෙෂන්ස් ටික බලන්න ගත්තා. රයිට්. හරි. එතකොට මේ මං හිතන ඒක පැහැදිලි ඇති කියලා. එතකොට අර සෑහෙන ඉන්පුට් එකක් ඔයාට හම්බ වෙනවා පේපර් එකට. සෑහෙන ලොකු සයන්ටිෆික් අප්‍රෝච් එකක් තමයි අතරම පේපර් එකට අපි ගන්නෙ. ඒ කියන්නේ රෙපිටිෂන් මගින් මේ එකම දේ නැවත නැවත කිරීම තුලින් ඔයාගේ පේපර් එකට ලොකු බූස්ට් එකක් ඔයාට අරගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. රයිට්. එතකොට මේ දැන් ප්‍රෝග්‍රෑම් එකට එනකොට ඔෆ් කෝස් මේකේ පේමන්ට් එකක් නැහැ. හැබැයි මේ පොඩි ප්‍රෝග්‍රෑම් ප්‍රීරික්විසයිට්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මං වෙනුවෙන් අරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරි. මං වෙනුවෙන් අරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඔයා ගන්න ඕන පාස් පේපර් බුක් එකක්. හරි. දැන් මෙතනදී ඔයාට පාස් පේපර් බුක් එකක් ගන්නකොට ඔයාට ඒක ගන්න පුළුවන් එක්ක සතර මේ පබ්ලිකේෂන්ස් වලින් ඊට පස්සේ මාස්ටර් ගයිඩ් and my tutor හරි මොන හරි ওই තියෙන එකකින් ඔයා පාස් පේපර් බුක් එකක් ගන්න. මේ සතර එක මං දැක්ක ටිකක් හොඳයි. මොකද හේතුව මේ ටිකක් අර එරර්ස් ප්‍රමාණය, ඒ කියන්නේ පේපර්ස් වල තියෙන වැරදි ප්‍රමාණයම සතර එකේ ගොඩක් අඩුයි. Compared to master guide, right? So anyway, try to obtain a past paper book, right, before the sessions. මොකද හේතුව දැන් ඔයාලගේ එක්සෑම්ස් පටන් ගන්නවා. එතකොට අම්මා හෝ තාත්තා හෝ එහෙම නැත්නම් ඔයා යන්න පාරේ බුක් ෂොප් එකක් වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ටයිම් එක වේස්ට් වෙන්නේ නැති විදිහට ඒ ෂොප් එකට ගිහලා මේ පොතක් ගන්න. රයිට්. මොකද ඒක හරිම වැදගත්. ඔයා මං ආයෙම කියනවා එක්සෑම් එකට ලියන්නේ ආයෙ ලිව්වොත් ආයෙ ලියන අවුරුද්දකින්. හරි ඒ අතරතුර අවුරුද්දක් තියෙනවා. ඉතින් ඔයාට මේ වේදම් කරන පොඩි මුදල හරි ඔයා දන්නවා අවුරුද්දක් ඇතුළත ඔයා අනිවාර්යෙන් ඊට වඩා ලොකු ගණක් ස්පෙන්ඩ් කරනවා. එක දේවල් වලට. ඒක නිසා ඒක දැන් මේ වෙලාවේ ඉන්වෙස්ට් කරන්න ඔයාට ගොඩක් වෙලාවට ඔයා මේ බුක්ස් එම ගන්න නැති වෙන්නේ හේතුව තමයි ඔයාට හරි ස්ට්‍රක්චර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් නැති එක. රිවිෂන් එකක් වුණත් ඔය පැය දෙක තුනක මොන හරි එකක් බලලා යනවා. එතනින් අර මේ වගේ බුක් එකක් ඔයාට ගන්න හිතෙන්නේ නැන්නේ. දැන් ඔයාට හොඳ ස්ට්‍රක්චර්ඩ් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට අදාළ මැටීරියල්ස් තමයි මේ. ඒ මැටීරියල්ස් ටික අනිවාර්යෙන් ඔයාගේ පේරන්ට්ස්ලාට ඉන්ෆෝම් කරලා ඔයා ගන්න ඕනේ. එතකොට පාස්වර්ඩ් බුක් එකක් ගන්න. අනිත් දේ තමයි ඔයාගේ මේ රිවිෂන් එකට නැත්නම් මේ සෙමිනාර් සීරීස් එකට අදාළ කරන ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා. ඉතා වැදගත් ඩොකියුමන්ට්ස් වගේක් මං විසින් ඔයාට දෙන්න ඕනේ ඒවා වගේක්. ඒතකොට ඒ ටික මං ඔයාට දෙනවා. ඒ ටික ඔයා print එකක් ගන්න ඕනේ. හරි ඒ ටික ඔයා print එකක් ගන්න ඕනේ සෙෂන්ස් පටන් ගන්න කලින් ඈ. දැන් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ මේ දේ පුතා. ඒ කියන්නේ සෙෂන්ස් පටන් ගත්තට පස්සේ ඔයා නිකන් print out සුත් නැතුව ඊට පස්සේ මේ පාස්වර්ඩ් බුක් එක නැතුව නිකන් ඔහේ නිකන් අමතක වෙලා වගේ ඔහේ 6ට 7ට වගේ આવුත් ඔයාට ඒක කරන්න මොටිවේෂන් එකක් තියෙන්නේ නැහැ. හරි. දැන් කොච්චර හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඩිලිවර් කරත් ඒකට අදාළව අර Tamanට අදාළ කරන මැටීරියල්ස් ටික තිබ්බේ නැත්නම් ඒක කරන්න හිතෙන්නෙත් නැහැනේ. හරි. ඒක නිසා මේ printed documents ටික තියෙනවා. ඒ ටිකත් මම ඔයාලට දානවා. එක්සෑම් එකට සතියකට වගේ කලින් දානවා. ඒ කියන්නේ ජෙනරල් ඉංග්‍රීසි වලට සතියකට වගේ කලින් දානවා. ඒතර ඔයාලට ඒ ටික print out එකක් ගන්න තියෙන්නේ. ඔයාගේ parents ලා හෝ එහෙම නැත්නම් ඔයාලට ගන්නත් පුළුවන්.
ඒ ටිකත් ඔයා ගන්න ඕනේ. කොළ ඒ කියන්නේ අපි A4 pages ගත්තොත් A4 pages maximum 15ක් තියෙයි ඩොකියුමන්ට්ස් ටිකේ. හරි. වැදගත් ඩොකියුමන්ට්ස් ටිකක් ඒ ටික මාර වැදගත් ඔයාගේ පේපර් එකට. ඒ ටික ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ. ඊට පස්සේ තව ඉතා වැදගත් දෙයක් තමයි මේ Telegram channel එකක් තියෙනවා මේකට අදාළව. අන්නේ Telegram channel එකට ඔයා join වෙන්න ඕනේ. මොකද ඒකට තමයි මේ ඩොකියුමන්ට්ස් ටික මම දාන්නේ. හරි දැන් ඒ කියන්නේ දැන් සෙෂන් එක යනකොට of course මට පුළුවන් ප්‍රීමියර් වෙනකොට හරි ලයිව් එකේ හරි මොකක් හරි Google Drive එකකට මේ ඩොකියුමන්ට්ස් ටික දාලා ඒ වෙලාවේ ඔයාට කමෙන්ට් එකක් විතර මට chat එකට දාන්න පුළුවන්. නමුත් මම එහෙම කරන්නේ නැත්තේ මොකද හේතුව එතකොට ඒ වෙලාවෙන ඔයාගේ print එකක් අරන් එන්න ඕනේ. ලයිව් එක වෙලාවේ ඕක දාලා print එකක් අරන් එද්දි පැයක් දෙකක් ගිහිල්ලා. ඒ කියන්නේ ඉතාලම ලේසියෙන් කරගන්න පුළුවන් ළමයිට උනා. රයිට්. එතකොට ඒ ළමයිට අර ප්‍රෝග්‍රෑම් එක ටක් ගාලා ඒකෙන්ම සමහරට ඒකෙන්ම ස්ලිප් වෙනවා. හරි. ඒක නිසා ඒක සෑහෙන අපරාධයක්නේ. මොකද වැඩ කරන ළමයිට සෑහෙන අපරාධයක්. ඒක නිසා ඒක නිසා තමයි මේ Telegram channel එකක් හදලා ඒකට කලින් ඔයාට මේ printed documents ටික සහ ඒ අදාළ announcements ටික ඔයාට දෙන්නේ. එතකොට ඔයාට prior to the sessions වලට කලින් මේ ටික ready කරගෙන හොඳ prepared student කෙනෙක් විදියට මේ sessions වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අර ඔයාට කිසිම දෙයක් loss වෙලා නැහැ. පැහැදිලිනේ මං කියන එක. ඒක නිසා Telegram channel එකට join වෙන්න. ඒකේ link එක මම දාලා තියෙනවා සහ මම මේ QR එකකුත් මේකේ display කරන්නම්. ඔයාලට එතකොට ඒකෙන් login ඒකෙන් join වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මම ඒකේ link එක ඔයාලට දාලා තියෙනවා. මේ වීඩියෝ එකේ description එකේ සහ පළවෙනි comment එකේ. right එතකොට මේ ටික තමයි ළමයි program එකේ prerequisites. එතකොට මේ ටික ඔයාලා සම්පූර්ණ කරගෙන තියෙන්න ඕනේ sessions පටන් ගන්න කලින්. right? හරි. okay. එතකොට මේ අපි ඊළඟ ස්ලයිඩ් එක ඔයාලට තියෙනවා මොකද්ද? ඔයාගේ Telegram channel එකේ අපේ 25 Extreme එකේ QR එක. එතකොට ඔයාලට මේක ස්කෑන් කරලා Telegram channel එකට join වෙන්න පුළුවන් සහ link එකත් මම පල්ලෙහා දාලා තියෙනවා. right? okay. So dear students, that is the end of the introduction. So මං හිතනවා ඔයාලා ඔක්කොම මේ program එකත් එක්ක join වෙයි කියලා සහ ඔයාලට පුළුවන් නම් මේ program එක ගැන ඔයාලගේ යාළුවන්ට inform කරන්න. So I wish you all the very best for your examination as well. Goodbye and exam එක හොඳට ලියන්න.